දවසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියේද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් देश विदेश दहस गणन असरुණු දරුදැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමකින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අති ප්‍රබල මන්ත්‍රාචාර්ය කල්යාණී ගුරුමෑණියෝ සාදු සාදු නමස්කාර සෝහකාලිය අහන්නට මම මේ ඇවිල්ලා ඉන්නේ දරුවා දරුවන් සරණයි මාගේ දරුවන්ට රොඩි කුලයේ වසී ගුරුකම් කරන කල්යාණී මෑණියෝ මම ඔබ දරුවන්ට මොනවද දැනගන්න තියෙන්නේ මගෙන් දැනගන්න තියෙන දෙයක් මගෙන් කරන්න මේ පහනට ඔයාලා සත්‍ය කරන්න මේ පහනෙන් තමයි ඔබලට දෙන්න උත්තර මා ලබා දෙන්නේ මේ වගේ තමයි වසී ගුරුකම් අඩවින කොඩවින නීති කුල බන්දර හැම දෙයක්ම කරන්නේ රොඩි කුලෙන් කඩවර යහනට මල්ලාභරණය සෝහොන් කාලි මෑණියෝ මාහත දිනවද අම්මා මගේ දැන් යහනට එන්නේ මේ දුක දැන් අම්මා හටම කියන්නේ ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට හඳුන්වා දෙන්නේ ඉතාමත් බලගත වශීකමක්. තමන් ආදරය කරන ඕනම පුද්ගලයෙකු තමන්ගේ වසඟයට අරගන්න පුළුවන් ඉතාමත් බලගත වශීකමක් තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. තමන්ගේ සහකාරිය, තමන්ගේ පවුලේ කෙනෙක්, ඥාති කෙනෙක්, ඒ වගේම වැඩ කරන තැන බොස් වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ව තමන්ගේ වසඟයට අරගන්න මේ බලගතුකම ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව සරලව මම ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා මේ වීඩියෝ එකේ. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකන් නරඹන්න එක තැනක්වත් මගේ අරගන්නේ නැතුව හරි විදිහට කියන දේවල් පිළිපැදලා ඔයා මේ දේ කළොත් 100%ක්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක් මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එකේ notification එකක් වගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයා කැමති දවසක් කැමති වෙලාවක් තෝරගන්න පුළුවන් ඕනම දවසක් ඕනම වෙලාවක්. සම්පූර්ණ කරන දවස පුරාවටම මස් මාංශ අනුභව කරන්න එපා, මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා. ඒ වගේම පිරිසිදු වෙලා පේවිලා කරන්න කලින් කාටවත් කියන්නත් එපා, කරාට පස්සේ කාටවත් කියන්නත් එපා මෙහෙම දෙයක් කළා කියලා. ඒ වගේම තමයි නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න කරන තැන ලස්සනට හදාගන්න පුළුවන් නම් මල් කෙනිත්තක් තියලා ඉටිපන්දම් පත්තු කරලා හඳුන් කෝරු පත්තු කරලා ඒ විදිහට ලස්සනට ඔයා කරන තැන හදාගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් විශ්වයේ සැරිසරන බලගතු ශක්තියෙන් ඔයා කරන කටයුත්තට ආකර්ෂණය කරගන්න. එතකොට ඔයා කරන කටයුත්තේ ප්‍රතිඵල වේගවත් කරගන්න වගේම ප්‍රතිඵල ධනාත්මක කරගන්න පුළුවන්. ඉතින් ඔය කියන දේවල් හරියට ඔයා පිළිපැදලා කළොත් 100%ක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි බලමු මොනවාද අවශ්‍ය කරන්නේ කියලා. අපිට අවශ්‍ය කරන සුදු පැහැති කඩදාසියක්, රතු පාට පෑනක්, ඒ වගේම තමයි නිල් හරි කළු හරි පෑනක් අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට ආය කටුවක් 60 කටුවක් අපිට අවශ්‍ය වෙනවා. මේ අමුද්‍රව්‍ය ටික විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමය කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ රූපයේ දැක්වෙන ආකාරයට රතු පාට පෑන පාවිච්චි කරලා මේ කඩදාසියේ මැද්දේ ඔයා හරි 4 කොටුවක් අඳින්න ඕනේ. ඊළඟට මේ කොටුවේ මුළු 4 යාවෙන විදිහට මේ විදිහට ඉරි කෑලි දෙකකින් යා කරන්න ඕනේ. එහෙම යා කරලා ඉවර වෙලා මේ කඩදාසියේ කොන් 4 ත්‍රිශූලයේ මාක් එක ත්‍රිශූලයේ සලකුණ ඔයා මෙහෙම 4 කොන් 4 අඳින්න ඕනේ. එහෙම ඇඳලා ඉවර වෙලා නිල් පාට පෑන පාවිච්චි කරලා මේ ඔයා වෙන් කරගත්ත කොටුවේ උඩ කොටසේ ඔයාගේ නමත් කොටුවේ පහළ කොටසේ එයාගේ නමත් වෙන විදිහට ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක ලියන්න ඕනේ. ලියලා ඉවර වෙලා මේ කොටුව ඔයා ඉරි දෙකකින් ඡේදනය කරාට පස්සේ ඒ ඡේදනය වන මධ්‍ය ලක්ෂ්‍යය තියෙනනේ මැද සලකුණ මේ මැදින් ඔයා තියන්න ඕනේ ඔයාගේ ගාව තියෙන ආය කටුව නැත්නම් 60 කටුව ඔයා තියන්න ඕනේ. එහෙම තියලා ඉවර වෙලා ඔයාට අපි ලබා දෙනවා බලගතු වශී මන්ත්‍රයක්. ඒ වශී මන්ත්‍රය ජප කරන්න ඕනේ වාර 7ක්, වාර 14ක්, වාර 21ක් ජප කරන්න ඕනේ. එහෙම ජප කරනකොටත් වචන වැරදෙන්න පුළුවන්, උච්චාරණය වැරදෙන්න පුළුවන්. හැබැයි ඔයා වාර 7ක් 14 21 කියන වාර තුනෙන් එක වාරයක් තමයි ජප කරන්න ඕනේ.
එහෙම වචන වැරදුනොත් උච්චාරණය වැරදුනොත් මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රයේ වීඩියෝ එකේ වාදනය වෙන සලස්වනවා. සම්පූර්ණ නිශ්චිත වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ඔයාලට ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙම ජප කළා හරි ශ්‍රවණය කළා හරි ඔයා මේක බල කරගන්න ඕනේ. බල කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන කාටවත් පේන්නේ නැති වෙන්න ගිහිල්ලා අතු බෙදෙන ශාකයක ඔයා මේ ආයකටුව පාවිච්චි කරලා මේ ඔයා හදාගත්තු යන්ත්‍රය බල කරගත්තු යන්ත්‍රය එල්ලන්න ඕනේ මේ ආයකටුව මගින්. ඉතින් මේ දේ කරලා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. මේ සම්බන්ධයෙන් අපහැදිලි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න පිළිතුරක් ලබා දෙන්නම්. මේක කරපු වෙලේ ඉඳන් එයා තුල ලොකු වෙනසක් වට දකින්න ලැබේ. එයා ඔයාට ඉස්සරට වඩා ආදරය කරන, ඉස්සරට වඩා ලෙන්ගතු වෙනවා කියලා ඔයාට දැක ගන්න ලැබේ. ඉතින් ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනේ මෙවැනි গুপ্ত ක්‍රමයකට එහා ගිය ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් ඉතිරිය දිසුන අංකයට කෝල් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුල හිටියත් ඔයා විදේශගත වෙලා හිටියත් ඕනම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව මේ අංකය හරහා සිදු කර ගැනීමේ හැකියාව වාට ලැබෙනවා. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොට යම් ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්න වලට ගැටලු වලට ඉක්මනින් විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවි පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා ඔයාගේ ප්‍රශ්න ගැටලු ඉක්මනින්ම විසඳෙන්න ලැබෙන්න කියලා. ඉතින් ඔයාගේ නමත් එක්ක කමෙන්ට් එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අපිට පුළුවන් ඔයාගේ නමට ආශිර්වාද කරන්න. එහෙම නම කමෙන්ට් කරන්න බැරි නම් දෙවි පිහිටයි කියලා හරි අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම නැවත වතාවක් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ වටින වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාලා හමුවට එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්. ඕම් නාමාක්ෂී නාම සුන්දරී වශ්යාමානාය කුරු කුරු ස්වාහා 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 ඕම්
नामाक्षी नाम सुंदरी वश्यामानाय कुरु कुरु स्वाहा ॐ 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 नामाक्षी नाम सुंदरी वश्यामानाय कुरु कुरु स्वाहा දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටීද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් देश विदेश दहस गणन असरुණු දරුදැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අති ප්‍රබල මන්ත්‍රාචාර්ය කල්යාණී ගුරුමෑණියෝ සාදු සාදු නමः සිවාය නමः සිවාය නමः සිවාය සෝමකාලිය අහන්නට මම මේ ඇවිල්ලා ඉන්නේ දරුවා දරුවන් සරණයි මාගේ දරුවන්ට රොඩි කුලයේ වසී ගුරුකම් කරන කල්යාණී මෑණියෝ මම ඔබ දරුවන්ට මොනවද දැනගන්න තියෙන්නේ මගෙන් දැනගන්න තියෙන දෙයක් මගෙන් කරන්න මේක මේ පහනට ඔයාලා සත්‍ය කරන්න මේ පහනෙන් තමයි ඔබලට දෙන්න උත්තර මා ලබා දෙන්නේ මේ වගේ තමයි වසී ගුරුකම් අඩවින කොඩවින නීති කුල බන්දර හැම දෙයක්ම කරන්නේ රොඩි කුලෙන් කඩවර යහනට මල්ලාභරණය ඕම් කාලි මෑණියෝ මහත දිනවද අම්මා මගේ දැන් යහනට එන්නේ මේ දුක දැන් අම්මා හටම කියන්නේ